කම්මැලිකම කියන්නේ අපි හැමෝටම තියෙන සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට අපිට කරන්න තියෙන වැඩ හොඳටම දැනගෙනත් පස්සේ කරමු කියලා දාගෙන ඉන්නවා. උදාහරණයක් විදියට එක්සෑම් එකක් තියෙනකොට හරි වැදගත් වැඩක් තියෙනකොට හරි අපි ෆෝන් එක අල්ලගෙන වීඩියෝ බලනවා, සෝෂල් මීඩියා වලට යනවා. ඒක තමයි කම්මැලිකම කියන්නේ. මේක වෙන්නේ අපිට වැඩ කරන්න බැරි නිසා නෙමෙයි, අපිගේ හිත කන්ට්‍රෝල් කරගන්න බැරි නිසා. කම්මැලිකම ඉන්නේ ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් නිසා. එකක් තමයි අපිට ක්ලියර් ගෝල් එකක් නැති එක. අපිට යන්න ඕන තැනක් හොඳටම දන්නේ නැත්තම් අපිට මූව් වෙන්න හිතෙන්නේ නැහැ. දෙවැනි එක තමයි බය. අපි ෆේල් වෙයි කියලා හිතනකොට අපි වැඩ ස්ටාර්ට් කරන්නත් බය වෙනවා. දෙවැනි එක තමයි ඕවර්තින්කින්. මම මේක හොඳට කරගන්න පුළුවන්ද කියලා හිත ඉඳලා අපි ස්ටාර්ට් එකම ඩිලේ කරනවා. මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒකට ලොකු සීක්‍රට් එකක් ඕනේ නැහැ. මුලින්ම කරන්න තියෙන්නේ පොඩියෙන් ස්ටාර්ට් කරන එක. මම පය දෙකක් වැඩ කරනවා කියලා හිතනවට වඩා මම විනාඩි 5ක් ස්ටාර්ට් කරනවා කියලා හිතන එක හොඳයි. මොකද හાર્ඩස්ට් පාර්ට් එක තමයි ස්ටාර්ට් එක. එතනින් පස්සේ ඔටෝමැටිකලි කන්ටිනියු වෙනවා. ඊළඟට ඩිස්ට්‍රැක්ෂන්ස් අඩු කරන්න ඕනේ. විශේෂයෙන් ෆෝන් එක. සෝෂල් මීඩියා නිසා තමයි අපිගේ ටයිම් එක වැඩිපුරම නැති වෙන්නේ. ඒක නිසා වැඩ කරන වෙලාවට ෆෝන් එක අයින් කරලා තියන්න. තවත් වැදගත් දෙයක් තමයි 2 minute rule එක. විනාඩි 2කින් කරන්න පුළුවන් පොඩි දේවල් තියෙනවා නම් ඒවා දැම්ම කරන්න. ඒකින් මොමෙන්ටම් එක බිල්ඩ් වෙනවා. ඒ වගේම ඩේලි රූටීන් එකක් හදාගන්න එකත් වැදගත්. දිනපතා එකම වෙලාවට වැඩ කරන්න පුරුදු වුණොත් කම්මැලිකම අඩු වෙයි. ඉතින් මොටිවේෂන් එනකම් ඉන්න එක වැරදි. ඇත්තටම මොටිවේෂන් එන්නේ අපි ඇක්ෂන් ගත්ත පස්සේ. ඒක නිසා මට හිතෙන්නේ නෑ කියලා ඉන්නවට වඩා පොඩියෙන් හරි ස්ටාර්ට් කරන්න. එහෙම කරනකොට ටික ටික කම්මැලිකම අඩු වෙලා ඔයාගේ ජීවිතේ ඉම්ප්‍රූව් වෙයි. ඉතින් අදින් පස්සේ කම්මැලිකමට ඉඩ දෙන්න එපා. පොඩියෙන් ස්ටාර්ට් කරන්න. කන්සිස්ටන්ට් වෙන්න. අනිවාර්යෙන්ම සක්සස් එකට යන්න පුළුවන්.